ක්‍රිෂාන් අරුණ ජනතා ප්‍රමුඛ නායක විශේෂයෙන් අද මගේ සහෝදර ලේකම්තුමා කිව්වා වගේ ආණ්ඩුවේ ජනතාව බලාපොරොත්තු දේවල් සිද්ධ වුණෙත් නැහැ. ඒ වගේම මේ ආණ්ඩුව වැරදි කියලා ආපෝ විපක්ෂයක් එකතු වෙලා මේ රටට යාපතක් කරන්නේත් නැහැ. මොකද මේතුමාලා ඔක්කොම පාලනීය මිනිස්සු අවුරුදු ගාණක් මේ රට පාලනය කරා. ඉතින් ඇත්තට කියනවා නම් දවසෙන් දවස නිදාසෙන් පස්සේ මේ රට වැටලා තියෙන නිසා ඉස්සරහට ගිහිල්ලා නැහැ. හැමදාම ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ දැන් එකතු වෙන නැහැ සීළු දෙනාම මේ දේශපාලන කරපුණේ තියන්නේ නෙමෙයි. දෙපාරක් තුන් පාරක් ජනාධිපති වෙච්ච දෙපාරක් තුන් පාරක් අමාත්‍යතුමතරය දුරේ දරපු ආණ්ඩු බලයේ තියලා පාර්ලිමේන්තු බලයේ තියලා සීලම දේ කරපුවා තමයි ආයෙ එකතු වෙන්නේ අලුත් වෙන්න හදන. රෙදි සෝදනවා වගේ වැඩක්. සෝදලා ආයි දානවා කියලා. ඒ නිසා ඒක අපිට ලොකු විශ්වාසයකුත් නැහැ. මේගොල්ලෝ එකතු වෙලා මේක ආපෝ මේ රට ආදායි කියන විශ්වාසයකුත් නැහැ. ඒ වගේම විශේෂයෙන් වතුකරේ මේ පඩි ප්‍රශ්නද ලොකුවට යනවා. ඒ ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. මොකද මේක සීනි පොළ දෙන වැඩක් හැටියට තමයි පේන්න තියෙන්නේ. මොකද දැන් අපි 2018 ම ජෙනීවාවටත් ගිහිල්ලා කතා කරා මේ සම්බන්ධව. වතු ආම්පුතුන ඇත්තටම කෝටි ගණන් ලාභය වෙනවා. ඉතින් ඇත්තටම වතු කම්පැනි වලට දෙන්න පුළුවන් මේ මුදල රුපියල් 200ක් නෙමෙයි රුපියල් 1000ක් විතරත් වැඩි කරලා දෙන්න පුළුවන්. මොකද මේගොල්ලෝ සාමාන්‍ය එක කම්කරුවේ දවසකට රුපියල් 80000ක් විතර ඔයලා දෙනවා. ඉතින් 80000ක් ඔයලා දීලා රුපියල් 5000ක් විතර දෙන්න පුළුවන් නේ. රුපියල් 1700 නේද දෙන්නේ. ඉතින් මේක අර 200 භාණ්ඩාගාරික කරා දෙන එක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. මේක කොහොමද දෙන්නේ කියන එක. ඒක විපක්ෂයට තේරෙන්නේ නැහැ ආණ්ඩු පක්ෂයට තේරෙන්නේ නැහැ. ඒ ජනතාවට තේරෙන්නේ නැත්නම් මොකද මේ කියන්නේ කියලා. මේක ඇත්තටම කවුරුත් කැමති මොකද වතුකම් කරුවන්ට මේ රුපියල් 200ක් කියන අද ආල් කිලෝ එකක් 250යි පොල් ගෙඩියක් 220යි. ඉතින් රුපියල් 200ක් වැඩි කරන්න වෙනවා. ඒ මිනිස්සු මාංශ වෙන හැටියට. ඉතින් නමුත් මේක වැඩි කරන්න ගියේ ක්‍රමය තමයි වැරදි. මොකද භාණ්ඩාගාරික කරා මේක කොහොමද දෙන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. ඇත්තටම මේක ට්‍රස්ට් ෆන්ඩ් එකක් හැටියට අරගෙන ඒ ජනතාවට දුන්නා නම් ඒක වටිනවා. ඉතින් දැන් ඒ ජනතාවත් කොළප වෙලා තියෙන්නේ මේක කොහොමද මේ විපක්ෂ ඔක්කොම එකතු වෙලා මේක නවත්තන්න යනවා කියලා. ඇත්තටම මේක විපක්ෂ ඒක නිවැරදි කරන්න ඕනේ. ඒක මේ දෙන්න බෑ කියන එක තමයි විපක්ෂෙන් කියලා තියෙන්නේ. ඒක ජනතාවට තේරෙන්නේ නැහැ. ඉතින් අපිට කියන්න තියෙන්නේ 200 ඒ විදියට දෙන්නේ නැතුව ඕක දැන් ජෙනීවාවේ ILO එකේ 2018 මම ජෙනීවාවේ ගිහලා කතා කරා. මම ILO එකෙන් කිව්වා රුපියල් 1500 කම්පැනි දෙන්න කැමති නම් 2000ක් ඒකලන්න ඕන නම් 500ක් ILO එකෙන් කොන්ට්‍රිබියුෂන් එකක් දෙන්නම් කියලා. එතකොට ILO අරා ග්‍රෑන්ඩ් එකක් දීලා ඒ ග්‍රෑන්ඩ් එක 2000 කරලා දෙන්න පුළුවන්. ඒක අපි දෙපාරක් තුන් පාරක් හිටපු ජනාධිපතිලාට ගෙනල්ලා බාර දුන්නා. නමුත් ඒක කරේ නැහැ. ඒ විදිහේ යෝජනාවක් ජනාධිපතිතුමාට මේක අපි කරන්න පුළුවන්. මොකද මේ 200 භාණ්ඩාගාරික අරා නැතුව රුපියල් 500ක්ම දෙන්න ILO අරා ග්‍රෑන්ඩ් එකක් දෙන්න පුළුවන්. ඒකට ඉතින් ඔළුව තියන අය පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. දැන් තියන අය ගැන දන්නවනේ පාපිස් මන්ත්‍රීලානේ ඉන්නේ. දැන් මේතුමා වගේ හොඳ කතාවක් ඒ කිව්වේ. දැන් කලින් පොමිට් එකට වාහන දෙනකොට മന്ത്രിවරයෙක් ගනු ගාණක් අය වෙලා තමයි දෙන්නේ. 50% විතර ගෙවලා ඉතුරු එක තමයි මේ පොමිට් එකට දෙන්නේ. දැන් මේ සතපාකක් නැතුව ගන්න පුළුවන්. එතකොට අර පොමිට් එකට වාහනයක් ගත්තාම ඒක ඇත්තටම മന്ത്രിතුමා එයාගේ සල්ලි දාලා තියෙන නිසා හොඳට පාවිච්චි කරනවා. එයාගේ අයිතියනේ. දැන් මේක එම නෙමෙයි රජයේ නිලධාරීන්ට වාර තමයි මේ වාහන දෙන්නේ.